සාමාන්‍යයෙන් මේ මහජන සම්බන්ධතා කතා කරාට දැන් ඔය ඇත්තටම රටේ සමහර කාලවල එහෙම මාතෘකා කතා කරලා නැහැ. කියන්නේ 1971 වගේ කාලයක් කියන්නේ මුළු රටම ගිනිගෙන තිබිච්ච කාලයක්. දැන් මේ කාලේ ඔයාලා දන්නවද දන්නේ නැහැ සමහරට ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා දන්නවා ඇති. මේ ඔය කතරගම හිටියා ලස්සන තරුණියක්. එයාට කිව්වේ කතරගම රූමතිය කියලා. ඔය කාලෙදිම එයා අවුරුදු කුමාරි වුණා. සමහර දේවල් ඇත්තටම අපිට ලස්සන පිළිටන්නෙත් සමහර විට මේ අපිට නරකක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි මේ ඒ හරිම ලස්සන ළමේ එයා තමයි 1971 අවුරුද්දේ කතරගම අවුරුදු කුමාරියක් වෙන්නේ. ඒකෙන් පස්සේ මෙයා දැන් අර භීෂණය තිබ්බ කාලෙනේ. තරුණයෝ මරනවා විවිධ දේශපාලනික හේතුත් එක්ක. මෙයා මේ අර තිබුණ භීෂණයේදී එයා කැරලිකරුවන් එක්ක සම්බන්ධයි කියලා එයාව අත්අඩංගුවට ගන්නවා. කොහොම හරි අත්අඩංගුවට අරගෙන ඒක එයා කැරලිකරුවෝ එක්ක සම්බන්ධද නැද්ද කියලා ඇත්තටම දන්නේ නැහැ. නමුත් කොහොම හරි අත්අඩංගුවට අරන් එයාට රෑ එළි වෙනකම් වද දුන්නා කියලා තමයි කියන්නේ. මේ ලස්සන තරුණියට. ඊට පස්සේ උදේ මෙයාව පාර දිගේ ඇවිද්දවනවා නිරුවති. හරි. ඒ කියන්නේ සමහර වෙලාවට ගෑන් ළමයින්ට ලස්සන නිසාත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පාර දිගේ නිරුවතින් ඇවිද්දවනවා. එතකොට එයා කියන්නේ අනේ මාව මරන්න මට මෙහෙම කරන්න එපා කියලා. ඒ කියන්නේ පුදුම හයියක් තිබිච්ච කෙල්ලෙක්. ඒත් මෙයාව මේ එහෙම පාර දිගේ නිරුවතින් ඇවිද්දවගෙන ගිහින් වෙඩි තියනවා. වෙඩි තියලා වලකට දානවා. මේ වෙඩි තියලා දැම්මත් මේ ළමයා මැරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේක දකින තව සොල්දාදුවෙක් ඇවිල්ලා ඔළුවට මෙයාගේ වෙඩි තියනවා. ඒ වෙඩි තියන්න කලින් මෙයා කතා කරනවා. කතා කරලා කියනවා එයාගේ කනේ තිබ්බ කරාමු දෙක එයාගේ නංගිට ගලවලා නංගිට දෙන්න කියනවා. පැදුරක් යට කැටයක් හංගලා තියෙනවා කියනවා. ඒක මල්ලිට දෙන්න කියනවා. ඒ වෙඩි වැදිලා ඉන්න මොහොතේ. ඊට පස්සේ අර සොල්දාදුව ඇවිල්ලා ඔළුවටම වෙඩි තියලා යනවා. හරි එහෙම තමයි කතරගම රූමති. ප්‍රේමවති මනම්පේරියගේ කතාව නැති වෙන්නේ එහෙම තමයි. මේ සිද්ධිය ලංකාව හොල්ලපු සිද්ධියක්. පස්සේ කාලෙක ඔය මේ සිරිමාව බණ්ඩාරනායකගේ කාලේ ඒක ගැන නැවත හොයලා පරීක්ෂණ කරලා ඒ වැරදිකරුවන්ට දඬුවම් දුන්නා කියලා කියනවා. කොහොම වුණත් අදටත් අපි මේක ගැන කතා කරන්න තියෙන හේතුව තමයි ඒක බලය අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම ගැන ලියවෙච්ච නඩු තීන්දුවක් නිසා. එතකොට ඒ කියන්නේ සමහර වෙලාවට පුතේ අපේ ලස්සන අපිට මේ තියෙන හොඳ දේවලුත් නරකට හිටින්න පුළුවන්. ඒක තමයි වෙලාව කියන්නේ. හැබැයි පුළුවන් තරම් අපි පරිස්සමෙන් ජීවත් වෙන්න අපි දැනගන්න ඕනේ නේද? දැන් එක දැන් පහුගිය කාලේ අහන්න ලැබිච්ච කතාවත් එක්ක හිතන්නකො සමාජ මාධ්‍ය ඇතුළට අපේ මොනවා හරි ඒ කියන්නේ දකින්න ඕන නැති දෙයක් අපේ අනවශ්‍ය දෙයක් සමාජ මාධ්‍යයට යනවා කියලා. ආයේ එතනින් එහාට අපිට මූණ දෙන්න හරි අමාරුයිනේ. අපේ අම්මා තාත්තට. එතකොට අපේ නංගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ නේද? අපේ ළඟම ඉන්න මිනිස්සු. ඒගොල්ලොන්ටත් පාර යන්න බැහැනේ. එහෙනම් ඒ කියන්නේ අපි හැම වෙලේම පරිස්සම් වෙන්න දැනගන්න ඕනේ. විශේෂයෙන් ගෑනු ළමයි විදියට පරිස්සම් වෙන්න දැනගන්න ඕනේ.